අපි දවස් වලින් එකක් නෙමෙයි මගේ දවස් වලින් එකක් අද මේ යන්නේ පාස්පෝර්ට් ඔෆිස් එකට වැඩ වගේකටනේ පාස්පෝර්ට් ඔෆිස් යන්නේ. උදේම අපි ට්‍රේන් එකේ ගියා. ට්‍රේන් එක කොච්චර එක්ස්ප්‍රස්ද කිව්වොත් පැය මං හිතන්නේ 4:00මාරක් විතර ට්‍රේන් එක ගියා. 4:00මාරක් 5ක් විතර. ඊට පස්සේ අපි ඔක්කොමත් එක්ක පැය ගානක ට්‍රේන් රයිඩ් එකකට පස්සේ යන්න ගියා පාස්පෝර්ට් ඔෆිස් එකට. දැන් අපි මේ ට්‍රේන් එකෙන් බහින්න ළඟයි. බහැලා ඉවර වෙලා අපි පිට්නේ එකක් දාගෙන පාස්පෝර්ට් ඔෆිස් ගියා. ගොඩ දවසකුත් නෑ මේ මාසේ කොළඹ ආවට පස්සේ තමයි මේ යන්නේ ආයිමත්. ඒ නිසා ඉතින් පොඩ්ඩක් වටේ පිටේ සිනහ ලැබමින් තමයි ගියේ. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeat sink into this melody. You and I forever, wild and free. Hands collide like waves on the shore. Every touch leaves me craving more. Eyes meet, worlds colors collide with you. Love's where I reside. Whisper your name in the rush of the breeze. Love like an ocean. Say hi. 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 ඔන්න ඔහොම ගිහිල්ලා ට්‍රැෆික් එකෙත් ඉඳලා ටිකින් ටික ළඟා වුණා පාස්පෝර්ට් ඔෆිස් එකට. මේ වෙලා ඉන්නේ පාස්පෝර්ට් ඔෆිස් එකට. මෙතන අපි හිටියා හරියටම පැය 5ක් කිට්ටු වෙන්න. කතා කරලා වැඩක් නෑ මේ පැය 5 ගන්න. ඊට පස්සේ අපේ චූටි මැඩම් දෙන්නත් එක්ක යුද්ධ කරේ නැති ටික විතරයි. කාලා බීලා ඔක්කොම කරලා පැය 5ක් එක දිගට වාඩි වී සිටීමෙන් පසු අපි ගියා ගෙදර යන්න කලින් ගෝල් ෆේස් එක පැත්තේ පොඩ්ඩක් ගිහිල්ලා එන්න. විශේෂයක් තියුණා. ඒකේ සාමාන්‍ය විදිහට ගෝල් ෆේස් එක විදිහටම තිබ්බා. දැන් බය වෙලා? කොච්චර දවසක් ඕකේ හැම ෆ්ලෝ එකටම යන්න බැරි වුණා අපිට. ඒ නිසාද අපි තීරණය කරා ඔක්කොම ෆ්ලෝස් වලට ගිහිල්ලා තමයි පහළට බහින්න කියලා. ඊට පස්සේ රෑ 8ට විතර අපි